සොස්වක සඳ කිරණින් නහවා සැමසිත් මෙත් ගුණයෙන් සුදිලේවා බුදු හඬ බුදු වන සවන වැකේවා දම් සිසිලෙන් සැම සුවපත් වේවා දම් සිසිලෙන් සැම සුවපත් වේවා මතකින් බුදුරුව නිතර පේනවා ඒ රුව හිත තුල තැන්පත් වේවා මරණ මංචකේ දොරටුව ගාවා බුදු වන බුදු ගුණ සිහිපත් වේවා සමාධියෙන් ගත සිත හදගාවා ලෝතුරු සිතිවිලි සිතට දැනේවා තුන් පිරිතෙන් තුන් වියදුරු වේවා දැවෙන හදේ ගිනි සිළුවනි වේවා මට තේරෙන්නේ නැහැ මල්ලි මේ අපේ ලලිත් චූටි මල්ලි මොනවද මේ කරන්න හදන්නේ කියලා. මොනව කරන්නද? ඔය තණ්හාව හන්ද තමයි ඔය ඔක්කොම පව් රැස් කරගන්න හදන්නේ. ඉදා අම්මා නැති වුණේ චූටි මල්ලිගේ වගකීම මගේ කරපිට තියෙනවා. ඉදා ඉඳලා අම්මටයි තාත්තටයි වැඩුමහල් සහෝදරයටයි තුනටම හිටියේ ඔය තුන් දෙනාට මමනේ. ඒක අපිට අමතක නෑ අයියේ. ඒ වුණාට එදා චූටි මල්ලි කතා කරේ මැරිලා ඉපදුනා. ධර්මසිරි ලොක්කා ඉක්මනට ගෙදර තියෙන මේස පොටු හට්ටි මුට්ටිත් එක පොඩි බැලගත්තා නම් හොඳයි නේද? ඒ මොකටද? මලට විද්දම නටුවනේ ගැඩුනේ. මේකයි ආනන්ද අයියා. මේක ඔයාගේ කෙස් එකක් නෙවෙයි. මේ මගේ සහෝදරයා. එයාට කිව්වත් මට කිව්වා වගේ තමයි. හරි? අපිට ලලිත් මහත්තයලා කියලා තියෙන්නේ හිරියව ගෙදරින් එළියට දාන්න කියලා. මොකද තොම්සි කිව්වේ? ඒ මොකද කිව්වේ? මල්ලි අත ගන්න. මේ කතා කරන්නේ මේගොල්ලෝ නෙමෙයි මේගොල්ලන්ගේ රහමෙර. අත ගන්නකෝ කියන්න. පොඩි කාලේ තාරාව හැදුවද ගෙදර බෙල්ලෙන් අල්ලන්න. මගේ අයියට මොනවා හරි කරුවොත් බලාගෙන අයියා. අපි යමු සූර්සේන අයියා. හරියට උච්චාරණය කරපන් පුතා. සූර්සේන නෙවෙයි සූරසේන. සූරසේන. අපි යන්නම් බොසාලා. එළි වෙන ජාමෙට හොඳ සෙල්ලම් බලමු. අපි යමු සූර්සේන අයියා. ආන වැරදුවා. හරියට කියපන්. සූර්සේන නෙවෙයි සූරසේන. අපේ ආම්දුරන්ට ආරක්ෂක විස්තරයක්. මොකද්ද හාමුදුරනේ? අර ජීවඩුවේ සූරසේනයි දස්විරි මහත්තයාට ගහන්න ගිහිල්ලානේ. ඒ මහත්තයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. අර ධර්මසිරි මාමා හරි හොඳයි. අපිට හරි ආදරේ. අපිට වත්ත තියෙන පළතුරුත් ගෙනත් දෙන්න. මොකද්ද ජීවලට කරලා තියෙන වැරද්ද? වැරදි කරන්න ඕනද ආම්දුරනේ? උම්මහාන සන්දාල සත්තු ජාතියක්. ජීවල ගහන්න හැදුවේ ධර්මසිරි මහත්තයටද නැත්නම් ඔබ වහන්සේටද? අපේ ආම්දුරනේ නෑ. ඔබ වහන්සේ කේන්තියෙන් කතා කරන නිසායි මම ඇහුවේ. අනුන්ගේ ගැටලු වලට කිපෙන්න තියෙන උනන්දුව Tamanගේ සසර කෙටි කරගන්න තිබුණා නම් මේ ගෞතම බුද්ධ ශාසනයෙන් අපිට නිවන් දකින්න පුළුවන්. මං වරදක්ද කිව්වේ ආම්දුරනේ? වරදක් කිව්වේ නෑ. නමුත් ඒ කාරණාවට අපි කිපෙන්න ඕනේ නෑ. එහෙමයි ආම්දුරනේ. පොඩි උන්නාන්සේ දැන් ගිහිල්ලා පිරිත් පොතක් බලාගන්න. හොඳයි ලොකෝ හාමුදුරුවෝ. මං යනවා බුද්ධ පූජාව තියෙනවා. හාමුදුරුවොත් වරින් මක් එන්නම්. ලක්ෂ්මී ගන්නවන්න ෆයිල් එක පාමෙන්න සර්. අපේ මොනවද කේසස් තියෙන්නේ ෆයිල් කරන්න. අයිබෝන් සර්. අබා මිස්ටර් ලලිත්. අර පොඩි ගේස් එක කරගෙන මායවන්න. Mr. Lalit, after long time, ऐसा करेगा माँ බලන්න නේද? ඔබතුමා බලන්න ඉතින් දුලත් තුරුළු වරන් වලට නෑනේ. ඔබතුමා බලන්න කේස් එකක් තමයි අරගෙන ඉන්නවා. Mr. Lalit පෙනුනට නම් මේක ටිකක් බරපතල කේස් එකක් වගේ. ඔබ බලන්න.
ඕ මේ අඩු දාන්න මිස්ටර් ලලිත් මාගෙදරට නේද? එහෙම තමයි. ඔය කේස් වලට මෙහෙට ඉන්න හොඳම කෙනා මිස්ටර් දාරනේ. ඒක නෑ එහෙම තමයි ඒගොල්ලෝ මාගෙදර ඉන්නේ මිස්ටර් ලලිත්ගේ ලොකෝය නේද? ඔව්. ඒත් ඒක මට අයිති. මිස්ටර් ලලිත් හොඳට ඉතලා තමයි තීරණය ගත්තේ. ඕ මිස්ටර් දාර මේක අපි දෙන්නම හිතලා ගත්ත තියෙන්නේ. හරි මිස්ටර් ලලිත් මට සතියක් දෙන්නකෝ මේක පොඩ්ඩක්. ඒක මා next Friday එන්නකෝ මාව. I'm ready. ඔව් ලෝයර්. මට මේ කේස් එක දිනන්න ඕනේ මට. Thanks මිස්ටර්. කශ්මීර දන්නවද මේ කාටද නඩු දාන්න කියලාද? සර් නඩු දාන්න කන්නේ තමන්ගේම අනාගතේ සහෝදරයෝ වෙනුවෙන් කොස් කරපු අයිසරි මිනිස්සෙක්. අපි බලමු මොකද මම ලෝයේ කියලා ඉඳලා කන්න කැමති නෑ. ඒවත් පාරන්න වෙන්නේ අඟුරු. ලලිත් මහත්තයා ඔබතුමා මේ කරන්න යන වැඩේ හොඳට හිතලා බලලාද තීරණය කරේ? ඔව් සරත් මහත්තයා. මම පවුලේ බාලයා. මටයි මහගේ අයිති වෙන්න ඕනේ. ඒත් ඔයාලා ලොකෝ යන්නේ ඒක ජීවත් වෙන්නේ. ඒක එහෙම තමයි. ඔය අදහස වෙනස් කරගන්න. ඔය හතර දෙනා සමගින් සාමෙන් සතුටින් ජීවත් වෙන්න එපා යෝගේ. දැන් මොකද කරන්න බෑ සරත් මහත්තයා. ඇයි? ගෙදරින් එපා කියනවද? අපි නඩුවක් ෆයිල් කරා උදාර ලෝයර් ගාව. අයියෝ, තමන්ගේ ලොකෝයට විරුද්ධව නේද ඔය කරන්න දේවා? තෝම් දෙයක් නෑ. අපි යාට හොඳින් කිව්වා. යා දරදඩුට යා මාර ගත්තා. අනිත් අයියලා මොකද මේ ගැන කියන්නේ? ආනන්ද අයියා, අසේල අයියා ඔක්කොම ලොකෝයේ පැත්තේ. මට කිසිම සපෝට් එකක් නෑ. සරත් මල්ලිට ආරංචිද වැඩි? මොකද්ද රාජයි? රාජయ్య කියන්න හදන්නේ අර ධර්මසිරියට ජීවල් අරියාදු කරපු එකද? අන්න උඩට දේවල් තියනවද? මට සැකයි අර ඉරානේ අධ්‍යාත්මික නායකයා ගැන ඔත්තු දුන්නෙත් මෙයාද කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. මොනවා වුණත් ධර්මසිරිය අහිංසක මිනිස්සයා. ඒ මිනිස්සුන්ට වරදක් වෙන්න බෑ. අපි ජීවන්ටයි සූරසෙන්ටයි කියලා බලමුද? අනුන්ගේ පරිප්පු අපේ හට්ටිය වල ටෙම්පලාස් නොකරිට නම් ඉවරයිනේ. අන්න අසල මහත්තයා එනවා. මොකද කට්ටිය සාකච්ඡාවක අවුරුදු 20ක් කරන්නද? එහෙනම් එපිලා තමයි සතාට ඒ තියන්නේ. අවුරුදු 20ක් ගන්න නෙමෙයි අපි කතා කරුවේ. අර දෙන්න අසල මහත්තයාගේ අයියට බැන්න එක ගැන. අඩේ අපි මාත්‍යාගේ අයියට වෙන්න කවුද එරෙන්න මනයලා? සෙල්ලම් පොඩක් කටහඬ ඉන්නවද? සෙරි මාත්‍යා. ඕක නෙවෙයි මහත්තයා ආරංචිය. ඊයේ ලලිත් මහත්තයා ගිහිල්ලා තිනවා මහ ගෙදරට නඩු දාන්න. කපිල කොහොමද දන්නේ? උදාර මහත්තයා ළඟ වැඩ කරන්නේ අපේ කෙල්ලනේ. ඒකි අපේ උන්දත් එක්ක කියනවා මං අහගෙන. ඔය කට්ටිය දැම්ම අපේ ලොකෝ අයට කියන්න එපා. මම යන්නම්කෝ මල්ලියෝ හම්බ වෙන්න. ඒක හොඳයි මහත්තයා. අපි එහෙනම් ඉන්න කට්ටිය එකතු කරලා සමිතිය පටන් ගමු. සොනාලි අයියට විරුද්ධව නඩු දාන්න කිව්වට මට නම් ඇත්තටම මොකද්ද වගේ. මොකද්ද වගේ කියලා හරියන්නේ නැහැ. ඒක වෙන්න ඕනේ. මේ දුව මොකද්ද දැන් ලෝය කිව්වේ? එයා හරියට කතා කරේ අපි එයාගේ සහෝදරයන් නඩු දාන්න කියලා. ඒ මොකද? එහෙම කියන්න එපා. එයා කිව්වනේ සතියක් වුණාද ස්ටඩි කරන්න. ඔය ධර්මසිරිය හැමෝටම අහිංසකයනේ. ඔය ලෝයර්ලා අහිංසක වගේ ඉන්න කී දෙනෙක් අඟුලිමාල්ල කරලා ඉරයවල තියනවද? අනේද කියන්නේ. මේ මිනිහගේ හරිය රෙස්පෙක්ට් අම්මි. මේ දුව කොහොම හරි අපි මේක දිනවන්න ඕනේ. හොඳයි? හියාචි ලොකු තාත්තට නඩු දාන්නේ. ලොකු තාත්තව එලවලා ඒගේ අරගෙන අපි හදනවා විලා එකක්. ඒක කවදාද යයිති වෙන්නේ ඔයාටම තමයි. හොඳයි? අනේ මට එපා. මං ආදරේ ලොකු තාත්තට. දුව ඔය යන කාමරේට වැඩි හිටියන්ගේ වර කට දාන්නකෝ. ඒක නෙවෙයි අක්කේ. ඔය ලෝයර්ලන් වැඩ කරන රශ්මි එයා මුළු ගමේම කියහිටන්නේ අපි අයියට නඩු දාන්න හදන කියලා. රහසින් නඩු දාන්න අපිට පුජ්‍යලි කුසාවි නෑ ළමයා. අයියා වෙනුවෙන් ලේකා කියනවා වගේ නේද? ඒ මගේ අයියා. ඔයාට අයියා වුණා මා යන්න. හැබැයි මහා ගෙදර ඇති කරගන්නකෝ මෙහෙ එන්න එපා. එච්චරයි. සුනාලි නවත්තන්න කිව්ව කතාව. ධම්මේත්ලා කියපු කතාව ඇත්තද? අර ධර්මසිරි මාම ගැන. ඔව් සුනීත හාමුදුරනේ. ඒ මාමට නැන්දටයි කරදර කරනවා ෂෙනාර්ලා ගෙදර අය. ඒක හරි පව් වැඩක් නේ. ධර්මසිරි මාමට තියෙන පොලිසියන්නේ. අපේ ලොකු හාමුදුරුවෝ කිව්වා මේ ගැන ලලිත් මාමත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඒක හොඳයි. එතකොට එයාලා කරදර කරන්නේ නැහැ.
මට නම් හරි කේන්ති සෙනාරලාගේ තාත්තත් එක්ක. උනාට ධර්මසිරි මාම හැම වෙලේම කියන්නේ අහි වේලෙන වේරන්නේ. අපේ ලොකු හාමුදුරුවෝත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි. ලොකු හාමුදුරුවෝ කියනවා නැති බාලා සහායතව කියලා. ඒ නිසා ඔයාලා දැන් යන්න. ඒ මොකද්ද? ආලොත් එක්ක හැසිරෙන්න එපාවලු. ඉතින් අපි වැඩිමල්නේ සාදුලට වඩා. බාලය කියන්නේ දරුවනේ වයසින් බාලයි නෙමෙයි. ගුණයෙන් නුවණින් බාලයි. බුදුහාමුදුරුවෝ මංගලශේෂයේ කිව්වේ සෝරතට පිරිත් පොත පාඩම් වෙලා වගේ. කොහොමද ලොකු සාදු ඔච්චර දිග පිරිත් පාඩම් කරන්නේ? මට නම් එක සින්දුවක්වත් මතක නැහැ. ඒකට පුතේ නිතර භාවිතේ තියෙනවා. අනික දරුවනේ සාදුලා මෙහෙ නෑ. සාදුරු ඉන්නේ ඉන්දියාවේ චයිනාගම. සාදු කියලා හාමුදුරුවන්ට කතා කරන්නේ නෑ පුතේ. ඔයාලා විතරක් නෙමෙයි. වැඩි හිටියොත් කට උල් කරලා සාදු කියලා. අපිට සමා වෙන හාමුදුරුවනේ. අපි ඒක හිමීට හදාගමුකෝ. ඔය දරුවෝ දැන් යමු ළමා සමිතියට. අපි මේ දේ කරමුද ලේදන් දීමේ කඳවුරා. ඒක ගොඩක් හොඳයි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? දැන් අපේ මිනිස්සු අනුන්ගේ පස්සේ තමන්ගේ කරගෙන ඇඟේ එලේ තුනේ ඉන්නේ. ඉතින් දන් දෙන්නේ නේ තියෙයිද? විහිළුවකට කිව්වත් ඒ කතාව ගතියුත්තක් තියෙනවා. අන්න ආනන්දයි නෝනයි එනවා මේ පැත්තට. ඔබ ඉතින් සාකච්ඡාවක් මොන තරම්ද දන්නේ නේ? යම් බලන්න. ආනන්දයි කොහේ යන ගමන්ද? අපි යනවා මල්ලි ටවුන් එකට. ඉතින් කොහමද අක්කේ? වරදක් නෑ නංගි. මොකක්ද ඔයාලා කතාව? අපි කතා කරේ අක්කේ ලේ දන් දීමේ කඳවුරක් කරන්න. ඒක හොඳයි. මට මතකයි අපේ අයියා ඒ කාලේ හැම අවුරුද්දකම ලේ දන් දෙනවා. දැන් ඔය වෙනස්කම් කෙරුවට සොනාලිට දරුවා ලැබෙන්න ගිහිල්ලත් ලේ ඕන වෙලා ලේ දුන්නේ ඔය අයියා. එහෙම දැක්කේ? වතුරට වඩා ලේ ගණයි කිව්වට ඒගොල්ලන්ට එහෙම නැහැ. ලලිත් මහත්තයාට කැක්කුමක් නැත්තම් සුනාලි නෝන ගැන මොන කතාවක්ද? මොනවා කියනවද අනේ ඒ ගැන? කරන්න තියෙන දෙයක් තියෙනවා නම් මට කියන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. එන්න නෝනා. සරත් මහත්තයා ලලිත් මල්ලිව හම්බෙන්න ගියාට වැඩක් වුණේ නෑ නේද? ඒකනේ ආනන්ද මුදලාලි. කවුරුත් කියන දෙයක් කනකට ගන්නෙ නේ. ඒ මනුස්සයා නොමග යන්නේ නැන්දම්මයි එයාගේ පවුලයි යන්න. අනේ මන් දන්නේ. වෙලාවකට හිතෙනවා ආනන්ද මහත්තයාගේ අම්මගේ කුසින් උපන් දරුවෙක්ද කියලා මේ ලලිත්. මටත් ඕක කීප වතාවක් ඉතිලා තිනවා. ඔය වගේ දේවල්ද වෙන්නේ මහත්තයා මේ කාලේ. තේපොළ තණ්හා. තේපොළ තණ්හා. බලමුකෝ ධර්මසිරි අයියා කාටවත් වරදක් කරන්න මනුස්සෙන්නේ. මාත් ආනන්දට කිව්වේ ওই ටිකම තමයි. ගල් මුල්ලාවත් පයන පයන අපට දුකනේ ගල් මුල්ලාවත් පයන පයන ඇත්ත. ඒ මොකද අපි ලොකු මාතියා? ගල් මුල්ලාවත් පය නැහැ තමයි. තුවාල වෙනවනේ. අපි ලොකු මාතියලා මට වීලු කරනවා. අයියා වාඩි වෙන්නකෝ. මොනවද මේ සෙල්ලම් කියන්නේ? සෙල්ලම් සින්දු කියනවනේ. සෙල්වම්ගේ සින්දු නල්ලම්. අපේ නෝනම් සිරියා කාටව වගේ. මෙයා හරි කැමති මෙයාව අප් කරනවා. අයියලා හදිස්සිය ආවේ. මම ලොකු තීරණයක් ගන්න හිතුවම. අයියේ ඔව් නංගි. දවසක අපි මේ හැමදේම දාලා යනවා. ඉතින් අයියේ ඒ කියලා ඌටි මල්ලිට ඕනේ ගේ නම් අපි එක දෙමු. සහෝදරකම උසාවි කූඩුවේ දෙපැත්තට නංග ගන්න මම කැමති නැහැ. අයියට පිස්සුද? ආත් අයියට ඕකම කිව්වා. ආපෝ විකරම් කරන්න එපා නේ පුතාත්තේ. දවසක අපි මේ සේරම දාලා යනවනේ පුතා. යනකම් ඉතින් ඉන්න ඕනේ නේ අයියේ. ඒම වුණොත් සොනාලි නෝනා ආශිඤ්ඤයි. සෙල්ලම් මල්ලි අයි පොඩ්ඩක් කතා කරමුකෝ.
සෙට් වෙලා. බලන්න කුඩීට මේ ෂෙනාලගේ තාත්තා කරලා තියෙන වැඩේ. මොකද්ද කරලා තියෙන්නේ? අනේ මේ කේලම් කියන්න බරු වින්දක. ටීචර් කේලම් නෙමෙයි ඇත්ත. අපේ තාත්තත් කිව්වා මහප්පට කරදර කරනවා කියලා ලලිත් බාප්පලා. මට නම් බාප්පා කියන්න ලැජ්ජා. එහෙනම් නොකියන්නේ. හා. වැඩිහිටියන්ගේ දේවල් වලට ඔයාලා රණ්ඩු කරන්න එපා. ඒකනේ රුවින්දක අපි ටීචර් කියන විදියට කරුමු. එයාලවත් සමාදාන කරන්න පුළුවන්. ඔයාලා සමගියෙන් හිටියොත් නේ. ටීචර් මොනවා කිව්වත් මට නම් මේ අත්තක සමගි වෙන්න බෑ. එහෙම කියන්න එපා අයියේ. මාත් ලොකු තාත්තට ආදරේනේ. මුලින්ම ඉවසන්න ඕන දරුවෝ. ඊට පස්සේ අපි ප්‍රශ්න විසඳගමු. ඔයා දුක් වෙන්න එපා ෂෙනාර. අපි හැමෝම යාළුවනේ. හරි. අපි දැන් යන්කෝ. එන්නකෝ. මේ හැමෝම අහලා තියෙනවද සෝන බලුවැද්දගේ කතාව? අපි අහලා නැහැ. කියන්නකෝ හාමුදුරුවනේ. සෝන බලුවැද්ද අඩයම් කරන්නේ ඊතල වලින් නෙමෙයි. බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. බල්ලෝ දෙන්න උසිගැන්නුවම තමයි මුවෙක් ගෝනෙක් දඩයම් කරගෙන ඉන්නේ. දවසක් මේ වැද්ද යනවා උදේ පාන්දර බල්ලෝ දෙන්නත් එක්ක දඩයින්. ඉස්සරහට මුලිච්චි වෙනවා හාමුදුරුවෝ නම. ඒ ගැන එච්චර හිතන්නේ නැතුව මේ වැද්දා කැලේ ඇතුළට යනවා. දඩයමට ගියත් එදා නම් කිසිදු සතෙක් හමුුනේ නන්නේ. මගදී හමුුණු හාමුදුරුවොත් එක්ක කේන්තියක් හටගත්තා. ඔහු තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ආපහු එනවා ගෙදර. එතකොට හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩලෙනවා දකින්නවා. බල්ලෝ දෙන්නව උසි ගන්නවා. මේ බල්ලෝ දෙන්න හාමුදුරුවෝ පස්සේ පන්නනවා. හාමුදුරුවෝ වේගෙන් දුවනවා. කරගන්නම දෙයක් නැතුව ළඟම තියෙන ගහකට නගිනවා. අත්තක් උඩ හිටගෙන ඉන්නවා. වැද්දා පොටුවක් අරගෙන හාමුදුරුවන්ගේ කකුලේ යටිපතුල් වලට අනිනවා. හාමුදුරුවෝ ඒකෙන් බේරෙන්න උඩ පැන අර අත්ත උඩට වෙලා ඉන්නවා. බල්ලෝ දෙන්න සීරුවට බුරනවා. එතකොට සිවුර ගැලවිලා වැද්දගේ ඇඟට වැටුණා. බල්ලෝ දෙන්න එකපාරටම කුලප්පු වෙලා මේ හාමුදුරුවෝ තමයි බිමට වැටුනේ කියලා තම ස්වාමියව හපලා මැරෙනකම් හපනවා. ඔන්න ඕකයි පුතේ සෝන වැද්දගේ කතාව. මේ කතාවෙන් මනාව අවබෝධ වෙනවා අපේ ජීවිතවලට ධර්මීය අවබෝධය අවශ්‍යයි කියලා. ෂෙනාර නංගි, අයියෝ ඔයාලගේ තාත්තා මහප්පලත් එක්ක නඩු කියන්න යනවා කියන්නේ? කවුද ඔයාට කිව්වේ? අපේ තාත්තා අම්මට කියනවා. මෙයාලගෙන් ඕව අහලා වැඩක් නැහැ. අයි ෂෙනාර නංගි ගොළු වෙලා ඉන්නේ. මොනා කියන්නද? මම ලොකු අප්පච්චිට ආදරේ. මට හැමෝම ඕනේ. ඔව්, පහුගිය දවස්වල ඔයාලගේ තාත්තලා බාප්පලා සමගියෙන් හිටියේ නේද? අයි මේ ඔයාලා රණ්ඩු වෙන්නේ. ඔයාගේ ප්‍රශ්න වලට ඔයාලා රණ්ඩු වෙලා වැඩක් නැහැ. දැන් ওই ප්‍රශ්නෙට මොකද වෙන්නේ? ඒව නීතියට බාර දීලා තියෙන්නේ. සමින්දි ඔය හරියට අනේ ෂෙනාර ලෝය වගේනේ. මේ ෂෙනාර හරියටම දැනගෙන ආවිලා අපිට කියන්නේ. ඒකනේ ඔයාලා මෙයාට වද තියදී අහනවා. පොඩි අයයි මේ රණ්ඩු වෙන්නේ. ඔයාලා හරි නරකයි. මට බැරිනවා මම යනවා. අන්න ෂෙනාර අඬාගෙන දුවනවා. දොල්ෂි අයියෝ ආයට දොස් කිව්වේ. හා එතකොට මමද වැරදි? අන්න ඒ අතර හොයා ගියා. සමින්දි ඔයාට තමයි දෙන්නම යාළු කරගන්න ඉන්නේ. වැඩිහිටියන්ගේ ප්‍රශ්න නිසා අපි තරහ වෙන්න ඕනේ නැහනේ. කතාවසක් සරියොත් හාමුදුරුවෝ යෝගියෝ භාවනා කර හිටියා. එතකොටම යක්කු දෙන්නේ අහසින් මේව කියාඹගෙන ආවා. කොහොමද අහසින් යන්නේ පොඩි සාදු? ඒ කට්ටියට අහසින් යන බලයක් තිබුණා. එහෙමද? ඒක යකේ සරියොත් හාමුදුරුවන්ව දැකලා අනිත්‍ය කාට කියනවා මිත්‍රයා මට ආසයි අර දිවිසෙන තට්ටේට ටොක්ක්ක් අනින්න කියලා. අහසෙන් අතර වෙලාදී හිටියේ ඔව් පුංචි සාදු හිටගෙන හිටියා කියලා බිමට වැටෙන්නේ නැහැ. එහෙමද? එතකොට අනිත්‍යකා කියනවා අම්මෝ ඒ වැඩේ හීනකින් හිතන්න එපා කියලා. හිතුවට කමක් නැහැ. ක්‍රියාත්මක කරන්න නම් එපා. ඒ බුදු සව්වෙක් කිව්වා. සව්වෙක් කියන්නේ බුදුහාමුදුරන්ගේ ගෝලයෙක් නිසා. බුදුහාමුදුරන්ගේ ගෝලයට හිරිහැරයක් කරලා මේ ලෝකේ දිනපු එක්කෙනෙක්වත් නැහැ කිව්වා. ඒත් ඒ යකා ඒක පිළිගත්තේ නැහැ. ගිහින් ඒ භාවනාවේ වැඩ සිටින හාමුදුරුවන්ගේ තට්ටේට ටොක්ක්ක් යන්න. ඒ හාමුදුරුවන්ට කේන්ති ගියාද? නෑ. රෝම කූපයකටවත් හානි වුණේ නෑ. ටොක්ක් ඇන්ලා උඩට එනවත් එක්කම
ඒ අකා කෑ ගහන්න පටන් ගත්තා. මොකක් කියලාද? දයිහන්ති කියලා. මොකද්ද දයහන්ති කියන්නේ? ඒ කියන්නේ පිච්චෙනවා කියලා. යකෙක් වෙලා ඉපදුනත් විපාකය හරිය බලපතරයි. ඒ නිසා අපි ධර්මයට ත්‍රිවිධ රත්නයට ගරු කරන්න ඕනේ. ජීවිතේ අගෞරවයට පත් කරගන්න හොඳ නැහැ. තේරුණාද? ඇයි ඔයාලත් එක්ක ෂෙනාර කතා කරන්නේ නැත්තේ? දුන්සියාට දොස් කිව්වද? ඇයි ෂෙනාර ඔයාලගේ නෑදෑයෝනේ? කොච්චර රණ්ඩු කරුවත් 4 දෙනා ප්‍රශ්නකෙදී එකට ඉන්නවනේ. දැන් මුළු ගමේම ප්‍රශ්නේ තමයි මේ 4 දෙනා තරහ වෙලා ඉන්නේ ගැන. මේ 4 දෙනාටම ගමේ අය බයයි නේද දුන්සි? අනේ මම දන්නේ නෑ ඕවා. මගෙන් අහන්න එපා. ඔව් මෙයාත් අපිත් එක්ක තරහ වෙයි. ඔයාලට කතා කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද? ගමේ කතා වෙන දේවල්නේ අපි කිව්වේ. අමාෂා අපි ඔය කතාව නවත්තමු දැන්. යාළුවා මගේ හොඳ යාළුවෝ. මම කැමති නෑ ඔයාලත් එක්ක තරහ වෙන්න. අපි යමු පන්තියට. සූරසේන අයියා. පටසිරි ධර්මසිරිය නේද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති කිව්වන්නේ. ඔක කිව්වේ කන්නෝරුවේ හාමුදුරුවෝ නේද? පිසුද මිල්ටන් පෙරේරා. සිතු දේ නොම වෙයි නොතිතු දෙයක් වෙයි. මොකද මේ? ඔයාලට පිස්සුද අපිට යන්නද? ඔයාලට පිස්සුද ඔයගොල්ලන්ට අපිට යන්න දෙනවා. කොහේ යන්නද නෝනා? අරුන් දෙන්න මොකද්ද මේ කරපු අපරාධේ? ඇන්ටි අංකල්ට මොකද උනේ? අර නොසන්ඩාලියෝ දෙන්න කරපු වැඩේනේ මේ. අල්ලෙන් ලේත් වෙනවා. අර ජීවනෝයි සූරසේනයි නේද? අපේ බාප්පගේ වැඩ මේවා. අපි අංකල් අරගෙන යන්. මම ගිහින් අපේ තාත්තට කියලා එන්න. එයාලව කලබල කරන්න එපා දරුවෝ. නාලි දැන් ලෝය මොකද කියන්නේ? යාට කේස් එක බාර ගන්න බෑ කිව්වා. එහෙම කියලා හරියන්නේ නැහනේ. අපි යාට ගෙවනවනේ. යාට ගිනි කන්න බෑ. එහෙම වුණොත් බාරන්න අමුරු. එමියගෙන් හෙන කැට යන්නේ දැක්කි. එයා විතරක් නෙවෙයි ලෝය කෙනෙකුට ඉන්නේ. අපි වෙන කෙනෙක් බලමු නේද? ඔව් කරන දෙයක් ඉක්මන් කරලා කරන්න ඕනේ. අම්මේ අන්න ආමන්ත්‍රණ වටිනවා. තුවපත්තේ මම ආවේ විශේෂ කාරණාවකට. නැත්නම් අපි හඳුන්නේ ඔබ වහන්සේ පයින් එවන මම පන්සලට එනවනේ. අත්‍යවශ්‍ය කාර්ය බහුලයිනේ. ඔබ වහන්සේලාට හොට් ඩ්‍රින්ක් එකක් දෙන්නද කූල් ඩ්‍රින්ක් එකක් දෙන්නද? මහන්සි වෙන්න එපා නෝන. අපි ගිලන්පස වලදතු ගමන්මයි ආවේ. තිහාමුදුරනේ තිහාට වැඩි. මොකක්? නෝන හරියට වචන හසුරුවනවා නම් හොඳයි. මම කියන්නම්කෝ ආපු කාරණාව. එහෙමයි හාමුදුරනේ. මොකද්ද මහත්තයා මේ කරන ලැජ්ජ නැති වැඩ? ඒ මොනවද හාමුදුරුවනේ? ලැජ්ජ නැති වැඩ? මොනවද කියන්නේ? ඇයි අර ධර්මශ්‍රී මහත්තයාට බදලෙන්නේ? මට තේරුන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. තේරෙනකොට කල්යයි. ඇයි මේ මිනිස්සුන් ගේයින් දොට්ට දාන්න හදන්නේ? හාමුදුරන්ට කිව්වේ යාද? ඇවිත් අපෙන් අහන්නේ කියලා? ඒ මිනිස්සයා අපිට එහෙම කිව්වේ නෑ දරුවෝ. හාමුදුරුවනේ ඒක වහන්සේලා ප්‍රශ්නයක් කරගන්න එපා. මම ඒ ප්‍රශ්නේ බලා ගන්න. ඒ කියන්නේ ඔබතුමා අපි කියන දේ අහන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ නෙමෙයි. බුදු හාමුදුරුවෝ මෙතෙන්ට වැඩලා කිව්වොත් ඒ වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒකත් එහෙමද? ඔව් එහෙම තමයි. හාමුදුරන්ට පුළුවන් වැඩි දොරෙන්ම ආපහු පන්සලට වඩින්න. අපේ ප්‍රශ්න අපි විසඳගන්න. අම්මේ මොනවද මේ කියන්නේ? මේ ඔයා කටවහන්න දුව අම්මා කිව්ව ඇත්තනේ. දුවේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මොකක්ද ඔය ඊයේ උණයි කියන්නේ? අර ධර්මශ්‍රී මාමට කවුද බඳ දෙන්නෙක් ගහලානේ? ආනේ
පව් නේද? අනේ දුවේ. අපිව නම් ඕවට ගාව ගන්න එපා හොඳේ. කවුරුත් ඒ වැඩේ කරපන්න හොඳ සිද්ධ වෙන්නේ. මේ ඔයා එහෙම කියන්න එපා හරියට දෙයක් දන්නේ නැතුව. අපි හෙට බලමුකෝ. මාළිනිව බිමුව හාමුදුරුවනේ. ඉෂ්ට ලලිත නඩු දාන්න නෑ. ධර්මසිරි අයියා ගේ ඉවත්තයි කිය කැමැත්තෙන්ම ලලිත්ගේ නමට ලිව්වා. අනේ මං එක්සන්ට් වෙච්ච වෙලාවේ ලේ දීලා දින අපේ අයියා. මම මේක පස්සේ දැනගත්තේ. දේ දුන්නට මොලේ දෙන්න බෑනේ. ඔන්න ඔයාලගේ ආසාව ඉෂ්ට වෙලා. දැන් ඉතින් හැමෝටම නින්දයයි. ඔයාලා මහා දුෂ්ට මිනිස්සු. මේ වගේ සහෝදරයෝ මම ජීවිතේට දැකලා නැහැ. ධර්මසිරි මහත්තයා මේ හැමදේම කළේ මගෙත් එක කතා කරලා. චූටි මල්ලි ඔයාට ඕන උනේ ගෙදරනේ. දැන් ඔයා එහෙට ගිහිල්ලා කැමැත්තෙන් බොහොම සතුටින් ජීවත් වෙන්න. අයියේ එකම අම්මගේ කුසෙන් ඉපදිලා එකම කිරට අඬපු අපි දෙන්න උසාවියේ කූඩුවේ දෙපැත්තේ ඉන්න ඕනේ නෑ මල්ලි. ඊගෙන මම ගොඩක් කෙනෙල්කම් කරා අයියේ. මට හැමදාම ඕනේ උනේ නඩුවෙන් දිනන්න නෙවෙයි. මේ සසරෙන් දිනන්න. කවදා හරි අපි හැමෝටම මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. ඔයාට පුළුවන් ජීවිතේ තියනකම් අපේ මහගෙදරේ ඉන්න. හාමුදුරුවනේ අපේ අතින් වැරදි ගොඩාක් සිද්ධ වුණා. අනේ අපේ හාමුදුරනේ මම මහා පව්කාරේ. අනේ ඌ හාමුදුරනේ මටත් සමාවෙන්න. දෙමින ඕනට පෙරිය සන්තෝෂමයිම නේද? සෙල්වම් මේ ඇත්තෝ කියන දේ මට තේරෙනවා. එහෙනම් ඉතින් අපි දෙන්නට අපේ ගමන යන්න අවසර දෙන්න.